හෙලෝ මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ කොණ්ඩේ අසාමාන්‍ය විදිහට ගැලවිලා යනවද? මොනතරම් මිලාදික products use කරත් කොණ්ඩේ හරිම unhealthy frizzy look එකක්ද තියෙන්නේ? ඔන්න එහෙනම් අද වීඩියෝ එක ඔයාට. ඔයාගේ කොණ්ඩේ තියෙන හැම ප්‍රශ්නයකටම තිත තියන්න ගෙදරම තියෙන අමුද්‍රව්‍ය 4කින් මේ hair tonic එක හදන්නේ කොහොමද කියලා අපි අද බලමු. මෙන්න මේවා තමයි අමුද්‍රව්‍ය. මේ hair tonic එක හදන්න ඕන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි ලූණු පොතු කියලා කියන්නේ. ඔයා කවදාවත් හිතුවේ නෑ නේද? ඔයා දවස ගානේ විසි කරන මේ ලූණු පොතු වලින් ඔයාගේ කොණ්ඩේ ලස්සන කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට කරාඹු නැටි 10ක් 15ක් වගේ ප්‍රමාණයක් ඕනේ අපිට. අපේ තුන්වෙනි අමුද්‍රව්‍ය තමයි උළුහාල් කියලා කියන්නේ. උළුහාල් වලින් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් ගන්නවා. ලස්සන කොණ්ඩේකට නැතුවම බැරි දෙයක් තමයි කරපිංචා කියලා කියන්නේ. මම මෙතනදී කරපිංචා අර ගන්නවා ඉති 3ක් වගේ ප්‍රමාණයක්. දැන් අපි බලමු එහෙනම් කොහොමද මේ hair tonic එක හදාගන්නේ කියලා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ භාජනයක් මේ hair tonic එක හදාගන්න. කරපිංචා වල අඩංගු වෙලා තියෙන බීටා කැරටින් සහ ඇමයිනෝ අම්ල වලින් අපේ කොණ්ඩේ ඝනකම් කරලා පෝෂණය කරනවා. අපේ හිස් කබලේ රුධිර සංසරණය වේගවත් කරලා අලුත් කොණ්ඩගස් වර්ධනය කරන්න වගේම හිස් හරි පාලනයටත් ගොඩාක් හොඳ දෙයක් තමයි කරාඹු නැටි. ප්‍රෝටීන් සහ නිකොටින් අම්ලය බහුලව අඩංගු වෙලා තියෙන මේ උළුහාල් අපේ කොණ්ඩේ ගැලවිලා යන එක නතර කරලා හිස කෙස් වල තියෙන දීප්තිමත් බව හා මෘදු බව වැඩි කරලා දෙනවා. ලූණු පොතු වල වැඩිපුරම අඩංගු වෙලා තියෙන සල්ෆර්. මේ සල්ෆර් මගින් අපේ කොණ්ඩේ කැඩී යාම පාලනය කරලා ශක්තිමත් කරනවා වගේම අපේ කොණ්ඩේ අකලට පැහැෙන එක වළක්වනවා. ඊළඟට මම එකතු කරගන්නවා වතුර කෝප්පයක් වගේ ප්‍රමාණයක්. ලොකු ප්‍රමාණයක් වතුර දාන්න ඕනේ නැහැ. අපි මේක විනාඩි 10ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි රත් කරගන්නේ. මේ අමුද්‍රව්‍ය වල ගුණ වතුරයකට එකතු වෙනකම්. මේ වගේ ගින්දර අඩුම ප්‍රමාණයේ තියාගන්න, ගින්දර වැඩි කරගන්න එපා. ලොකු වෙලාවක් මේක රත් කරගන්නත් එපා. උපරිම විනාඩි 10ක් 15ක් වගේ රත් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඔන්න මේ වෙලාවේදී ඔයාලට පේනවා මේ අමුද්‍රව්‍ය හොඳට වතුරේ රත් වෙලා ඒ අමුද්‍රව්‍ය වල තියෙන ගුණ දැන් වතුරට එකතු වෙලා තියෙන්නේ. වතුරත් රෝස පාටකට හැරිලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා මේ වෙලාවේ. විනාඩි 12ක වගේ කාලයක් තමයි මට ගියේ මේ hair tonic එක හදාගන්න. දැන් මේ hair tonic එක වහලා අපි තියමු තව ටික වෙලාවක්. මේක නිවෙනකම්. නිමුණට පස්සේ අපිට පුළුවන් මේ hair tonic එක පෙරා ගන්න. පෙරාගෙන අපේ කොණ්ඩේට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මේක ඔයාලට දවස් 7ක් 10ක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම නම් එදිනෙදාට තමයි හදාගන්නේ. මොකද මේක හදන්න පොඩි වෙලාවක් නේ යන්නේ. ඒ හින්දා මේ hair tonic එක සතියට දවස් 2ක් වගේ පාවිච්චි කරාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලා නාන්න පැයකට දෙකකට කලින් කොණ්ඩේට ඇප්ලයි කරලා තියලා හොඳට හොදලා යවන්න. ඉතින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේකෙන්. ඔයාලා කලින් hair tonic එකක් පාවිච්චි කරලා තියන අය නම් දන්න නැති. ඔයා ෆස්ට් ටයිම් මේක යූස් කළා වුණොත් ඔයා පාවිච්චි කරන්න අරගෙන සතියක් දෙකක් යද්දිම ඔයාට මේකේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. හරිම ලේසි මේක ස්ප්‍රේ බොටල් එකකට දාලා පාවිච්චි කරනවා නම් මං ගාව ස්ප්‍රේ බොටල් එකක් නැති හින්දා තමයි මම මේ ඇප්ලිකේට් එකයි මේ පුළුණුයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන් වාගාව ස්ප්‍රේ බොටල් එකක් නැති කෙනෙක් නම්. මම මේ වීඩියෝ එකකින් ගොඩක් ඩීප්ලි කියන්නේ නැහැ මේ මසාජ් කරන එක ගැන. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඩීප් හෙයර් ඔයිලින් කරන්නේ කොහොමද කියන එක. මම ඒකේ ගොඩක් ඩීප්ලි කතා කරලා තියෙනවා මේ කොණ්ඩේ මසාජ් කරන එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න.
සාමාන්‍යයෙන් ඔයිල් දාලා ඔයාලා මසාජ් කරන විදිහටම ඔයාලට පුළුවන් ඔයාගේ කොණ්ඩේ සෙක්ෂන් කරගෙන ටික ටික මේ hair tonic එකෙන් දාලා හොඳට මසාජ් කරන්න. හොඳට මසාජ් කරනවා කියලා කියන්නේ ලොකු එෆර්ට් එකක් දීලා මසාජ් කරනවා කියන එක නෙමෙයි. හරිම ලයිට්ලි මසාජ් කරන්න. නැත්නම් එහෙම ඔයාගේ කොණ්ඩේ අසාමාන්‍ය විදිහට ගැලවිලා යන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඔයා එක සැරයක් මේ hair tonic එක use කරොත් එහෙම ඔයාට දිගටම use කරන්න හිතෙයි. ඒ තරමටම මේකේ results තියෙනවා. හැබැයි ඔයා සෙම පීනස වගේ රෝග තත්ත්ව තියෙන කෙනෙක් නම් මම කියන්නේ නැහැ ඔයාට මේ hair tonic එක use කරන්න කියලා. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාන්න. ඔයාගේ idea එක පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න.